සුබ දවසක් වේවා හැමෝටම. අපි මේ බලන්න යන්නේ පීසැල්ල. පීසැල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ලුණුගල කන්දෙන් තමයි මේ ඇල්ල පටන් ගන්නෙ. මීටර් 45ක් පමණ උස මේ ඇල්ල අවුරුද්ද පුරාම වතුර තියෙන ඇල්ලක් විදියට තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. පස්සර ඉඳන් ලුණුගල යන මාර්ගයේ හොක්ටන් ප්‍රදේශය පහු කරනකොට අපිට දකුණට හැරෙන්න තැනක් හම්බ වෙනවා පීස්සගම පාර. පීස්සගම පාර කිලෝමීටර් 8ක් පමණ යනකොට තමයි අපිට මේ පීස්සැල්ල හම්බෙන්නේ. අපි මේ දැන් යන්නේ පීස්සගම පාරේ. මේ උගලන්ට දකුණු පැත්තෙන් පේන්නේ අපි හරවන්න ඕන තැන. එතන සංචාරක දෙපාර්තමේන්තුවෙන් ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා පීස්සැල්ලට කියලා. ඒ හින්දා ඒක මගහැරෙන්න විදියක් නැහැ. මේ පාරේ අපි කිලෝමීටර් 8ක් විතර යනකොට තමයි අපිට පීස්සැල්ලට යන මාර්ගය පටන් ගන්න තැන හම්බෙන්නේ. මෙතනින් තමයි පීස්සැල්ලට යන පාර පටන් ගන්නෙ. තැන මගහැරෙන්න විදියක් නෑ. ලොකු වැලමිටි වංගුවක් තියෙන්නේ. සංචාරක දෙපාර්තමේන්තුවෙන් ගහපු ලොකු බෝඩ් එකකුත් තියෙනවා. මේක පඩිපෙළ දිගටම පල්ලෙහාටම තියෙනවා. ඒ හින්දා පඩිපෙළ දිගේම යන්න තියෙන එක තැනක විතරක් අපිට තියෙනවා එළ මාර්ගයේ දිගේම යන්න. ඒ හින්දා පාර වරදින්න හේතුවක් නැහැ. මෙන්න මෙතනින් අපි දකුණට හැරෙන්න ඕනේ. දකුණට හැරිලා මේ ලස්සන පරිසරයේ මැද්දෙන් පහළටම යන්නයි තියෙන්නේ. මම හිතුවා අතරින් උත්තර ගෙන දෙනවා කියලා. මේ හැරෙන පාර පොඩ්ඩක් ලිස්සනවා. උඩ තිබ්බ ඇල පාරේ තියෙන පොඩි ලීක් එකක් එන්න පල්ලෙහාට වතුර ඇවිල්ලා ඒ හැරිය පොඩ්ඩක් ප්‍රවේශමෙන්න තමයි අපිට අඩිය තියලා යන්න උනේ. මොකක් අස්සෙන්ද යන්නේ? නැචරල් විදිහට ඒක හදලා තියෙනවා. අම්මද. හොඳයි නේද? ඔය අකෝ. එම්ෙන් ගානට හේතු වෙලා තියෙනවා. මෙන්න මේ අපි දැන් ළඟා වෙන්නේ පීස්සැල්ල තියෙන තැනට.
වර්ෂාපතනය ටිකක් අඩු කාලයක අපි ගියපු හින්දා පරිසරය නම් තරමක උණුසුමක් තමයි තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇල්ලේ වතුර වලට ඒක බාධාක් වෙලා නැහැ. බොහොම ලස්සනට ලොකු වතුර පාරක් ඉදින්නම් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඇල්ල බලන්න එන කට්ටියට පරිසරයේ රස විඳින්න ආරක්ෂිතව ඇල්ල බලන්න පුළුවන් විදිහට තමයි මේ ස්ටේජ් එක හදලා තියෙන්නේ. එහෙනම් අපි සමුගන්නයි හදන්නේ පීස් ඇල්ලෙන්. මේ වගේම තවත් චාරිකාවකින් හමු වෙමු.